සාදු නාදයක් පවත්වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อทินนาดานาวีรมณีสิกขาปดังสมาธิยามิขาม สุมิจฉาจาราวีรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาวีรมณีสิกขาปดังสมาธิยามิสุรามีรยมัจจปมาดัตตานาวีรมณีสิกขาปดังสมาธิยามิ කරුතර මහා සංඝයා වහන්සේගෙන් අවසරයි සදහැවතුනි මේ 2025 වර්ෂයේ වෙසක් උත්සවය මිලානෝ නගර වාසීන් ලංකාරාම විහාරස්ථානයේ දායක පින්වතුන් සමරන අවස්ථාව මේ 2569 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය බුදුරජාණන් වහන්සේගේ බුදු තෙමගුල සමරා පවත්වන පින්කම් තමයි මේ මිලානෝ නගරේ ලංකාරාමයේ කේන්ද්‍ර කරගෙන මේ සිදු කරන්නේ. ඊයේ අදත් මේ පින්කම් මාලාව මේ විදියට සංවිධානය කරලා තිබෙනවා. වෙසක් පෙරහැර සීල භාවනා වැඩසටහන අනෙකුත් පූජා පින්කම් ආදී විතරක් නෙවෙයි මේ දන්සල ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් මේ දන්සලේ කටයුතුත් අපේ මේ පින්වතුන් සංවිධානය කරලා සිද්ධ කරනවා. මම මේ විහාරස්ථානයට පැමිණියේ 2006 වර්ෂයේ 2006 වර්ෂයේ දන්සල කලේ විහාර භූමිය ඇතුලේ ලකී සෙවන් ආයතනයේ සුනිල් මල්කම් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ දන්සල පැවැත්වුවේ. ඊට පස්සේ අපේ හික්කඩුවේ සමන් මහත්මයා මේ දන්සල බාරගත්තා තමන්ගේ තරුණ පිරිසත් සමග. ඒ කාර්යයට දායකුණු දෙදෙනෙක් තමයි ප්‍රධාන වශයෙන් අපේ සභාපතිතුමා දයා විජේසිරිවර්ධන මහත්මයා, ඒ වගේම ලකී ලලිත් චන්ද්‍ර මහත්මයා ඇතුළු නම් සිහිපත් කරන්න අවස්ථාව නෙමෙයි තව බොහෝ දෙනෙක් වර්ෂයෙන් වර්ෂය මේ දන්සල පවත්වන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම එක අවුරුද්දකදී මේ දන්සල පැවැත්වුවා අපේ රවි ගලප්පත්ති මහත්මයා ඇතුළු පිරිස. දැන් එක අවුරුද්දකදී දන්සල පවත්වන්න බැරි වුණා කොරෝනා වසංගතය නිසා. මම හිතන්නේ දැන් මම පන්සලේ විහාරාධිපති වෙලා වසර 20ක් වෙනවා. මේ වසර 20න් වසර 17ක්ම මේ දන්සල මේ විදියට බොහොමත්ම සැලකිල්ලෙන් සංවිධානය කරලා සිද්ධ කළේ අපේ හික්කඩුවේ සමන් මහත්මයා.
ඉතින් එතුමාට බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. මේ දායකත්වයේ බාර ගන්නවා, සහයෝගය දෙනවා. ලංකාවේ එතුමා හික්කඩුවේ බොහෝ දන්සැල් පවත්වලා තියෙනවා ලංකාවේ ඉන්නේ කාලේ. ඒවත් අත්දැකීමට අරගෙන අපේ සභාපතිතුමා ඇතුළු බෞද්ධ සංගමේ සහයෝගය ලබාගෙන මේ පන්සලේ මේ දන්සල මේ විදියට මේ පොදු භූමිය තුල කාටත් ඉඩකඩ ලබාගෙන බොහොමත්ම පිරිසිදුව ගෞරවනීය ආකාරයට මේ ආගන්තුක සත්කාරය පවත්වමින් මේ පින්කම මේ විදියට සිද්ධ කරනවා. වෙසක් කාලය කියලා කියන්නේ එව කව බොව කියන මේ තේමාව තිබුල තමයි ප්‍රධාන තේමාව හැටියට අපේ පින්වතුන් සිද්ධ කරන්නේ. දානය, පරිත්‍යාගය, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මේ වෛශාඛ්‍ය මංගල්‍ය නිමිති කරගෙන අපි ඒව බොහොම ගෞරවයෙන් අනුස්මරණය කරන අවස්ථාව. ඉතින් ඊයේ සන්දේ භාගී දන් මේ දන්සලේ කටයුතු වෙනුවෙන් බොහෝ පිරිසක් ඒ වෙහෙසිලා මාංශ වෙලා අවශ්‍ය පූර්ණ කටයුතු සංවිධානය කරගත්තා. ඉතින් මේසා විශාල දන්සලක් පවත්වන්න ලොකු මූල්‍යදායකත්වයකුත් සම්පත්දායකත්වයකුත් අවශ්‍ය කරනවා. එනිසා අපේ මිලානෝ නුවර වාසය කරන අපේ ශ්‍රී ලාංකිකයන් මේ සදා පෞද්ගලිකවත් ආයතන මට්ටමිනුත් මේ කාර්යය සාර්ථක කරගන්නට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ සමන් මහත්මයා බෞද්ධ සංගමයත් එක්ක මැදිහත් වෙලා කරන කාර්යයන් අතර මේ වෙසක් දන්සල විශේෂයෙන් අපි සිහිපත් කරන විශේෂ සුවිශේෂී පින්කමක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ලංකාරාම විහාරස්ථානයේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉදිරියේදී මහා සංඝයා වහන්සේ වෙත වගකීම් පැවරීමේ කාර්යයක් මේ අවුරුද්දේ මේ දන්සල කරන්නේ සමන් මහත්මයා අපේ දයා විජේසිරිවර්ධන සභාපතිතුමා උපසභාපති ලකී ලලිත්චන්ද්‍ර මහත්මයාගේ පූර්ණ ඉල්ලීමෙන් අනුග්‍රහයෙන් මේ පන්සලේ ස්ථාවර සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මහා සංඝයා වහන්සේ වෙත වගකීමේ කාර්යයන් මේ අවුරුද්දේ ඉඳන් පවරලා තමයි මේ දන්සල් ආදී කටයුතුත් බොහොම සතුටින් ඒ අය සංවිධානය කරලා සිද්ධ කරන්නේ. ඉතින් මේ දානීය පරිත්‍යාගය කියන එක සිංහල සංස්කෘතියේ එක අංගයක්, බෞද්ධ සංස්කෘතියේ එක අංගයක්. අනිත් අපේ දේවල් පරිහරණය කරනවා බලලා කනව බොනව දැකලා අපි අප්‍රමාණ ප්‍රීතියකින් යුක්තව තමයි ඒවා සමරන්නේ සිහිපත් කරන්නේ. මෙතන ඉන්න කිසිම කෙනෙක් ආහාර පාන නැතුව මේ කාර්යයට එනව නෙමෙයි. මේ පෝලිං වල ඉඳගෙන මේ විදියට මේ දන්සල වඳින්නේ ඒ අපේ සංස්කෘතියේ තියෙන ආස්වාදය අත්විඳින්න ඒවේ සතුට ලබා ගන්නයි මේ පුංචි දරුවොත් එක්ක ඇවිදilla මේ කවුරුත් පෙළගැසී සිටින්නේ. ඉතින් දහස් ගණනකට ඔබට දිවා ආහාරය අද මේ පූජා භූමිය තුල මේ විදියට සම්පාදනය කරලා පූජා කිරීමේ පරිත්‍යාග කිරීමේ කාර්යය සිද්ධ කරනවා. සමන් මහත්මයාගේ පියාණන් මව්ව භාවයට ගිහිල්ලා ඒ නෝනා මාත්මියගේ පියා භාවයට ගිහිල්ලා අපේ දයා මහත්මයාගේ දෙමව්පියන් ආදී කොට ඇති ඥාතීන්ට පින් දෙනවා. ඒ වගේම මේ දන්සල් කාර්යයේ විවිධාකාරයෙන් උරදීලා වැඩ කරන අනිකුත් පිරිසක නමින් අභාවයට ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ දයාබර පියාණනුත් මීට 3 මාසයකට කලින් අභාවයට ගියා. පසුගිය 13 14 වෙනිදා ලංකාවේ දෙමස් පූර්ණ පින්කම සිද්ධ කළා. සමන් මහත්මයා බලාපොරොත්තු වෙනවා එතුමාට විශේෂයෙන් මේ වෙලාවේදී මේ දන්සලේ පින්කම තුලින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙබඳු ලොකු කාර්යයක් කරන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. විශාල ශ්‍රමයක්, ධනයක්, කාලයක් මේ වෙනුවෙන් වැය කරන්න වෙනවා. ඉතින් ඒ ඔක්කොම වගකීම් බාර අරගෙන මේ පින්වතුන් මේ කාර්යය ඉතාමත් හොඳින් සිද්ධ කරනවා කියන කාරණාව විහාරාධිපතින් වහන්සේ හැටියට බොහොමත්ම සතුටින් සිහිපත් කරන්නට කැමැති. ඒ නිසා මේ දන්සලේ කටයුතු දැන් සමාරම්භය සිද්ධ වෙන අවස්ථාව මේ මහා සංඝරත්නයටත් කල්ැතුවම දානීය පූජා කළේ සම්බුද්ධ පූජාව පවත්වලා දැන් මේ පිරිකර ආදී දේවලුත් සම්පාදනය කරලා තියෙනවා. ඒ විශේෂයෙන් ඔබ නමින් අභාවයට ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න.
ඉතින් මේ සියලු කාර්යයන් දැන් ඊටමත් හොඳින් සිද්ධ වෙනවා කියලා කවුරුත් සන්තෝෂයටපත් වෙන්නට ඕන. ඉතින් මේ වගේ පරිත්‍යාගයන් පූජාවන් සිද්ධ කරලා කවුරුත් මෙතන මම හිතන්නේ නම් කියව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතු වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. හොඳ වැඩක් හොඳින් කරලා කවුරු සතුටින් අනුමෝදන් වෙන්නටයි මේ කාගේ අභිප්‍රාය අනුමෝදන් වීම පින් සිද්ධ කර ගැනීම. ඉතින් මේ පින්කම දැකලා බලලා ඔබේ දෑතින් මේ දානීය දිවාමාරේ බෙදලා මේ කටයුතු සිතාමත් පොහොතින් සිද්ධ කරලා මේ පරිත්‍යාගයේ සතුට ආශිර්වාදය ලබා ගැනීමයි වැදගත් වන්නේ. දන් දෙන්නේ සෝමනස්ස සාගතව සතුටින් එසේනම් සතුරු සිතින් යුක්තව මේ වෙලාවේදී මේ පින්කම සිදු කර ගැනීමට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ලංකාරාම විහාරස්ථානයේ ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා මේ පින්කම සිද්ධ කරලා. ඒ වගේම බෞද්ධ සංගමේ සභාපතිතුමා ඇතුළු කාටත් ආශිර්වාද කරනවා. මිලානෝ වෙළඳ සංගමේ පින්වතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. මරණාධාර සමිතියේ පිරිසට ආශිර්වාද කරනවා. තිමිර මහත්මයා ඇතුළු සෙන්ට් ජෝසප් පාසලේ පිරිසට ආශිර්වාද කරනවා. ඒ වගේම ලංකාරාම දහම් පාසලේ පිරිසටත් මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට විශේෂයෙන් නම් සඳහන් කරලා තිබෙන්නේ මේ සත්කාරයට දායකුණු ආයතන පුද්ගලයන් හැටියටයි. ඉතින් ඒ කාර්යයන් මේ වෙලාවේදී අපි සිහිපත් කරමින් ඊයේ ඉඳන් මේ දක්වාම මේ වෛශාඛ්‍ය මංගල්‍ය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු තෙමකුල වෙනුවෙන් කරන මේ ඊ타මත්ම වටිනා ආමිස පූජාමය පින්කම් වල පුණ්‍ය ශක්තියේ පුණ්‍ය බල මහිමය ඔබ අප සැම ආරක්ෂා කරන සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දිවයිසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසුම ලබා ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද විශේෂ දවසක් මේ මාසේ 18 වෙනිදා මීට වසර ගණනාවකට කලින් ලෝකේ බිහිසුණුම ත්‍රස්තවාදයේ තිබුණු අපේ රටේ ඒ මහ විපත්තියෙන් මේ රට මුදවා ගන්නට එදා හිටිය රාජ්‍ය නායකයන් ආරක්ෂක ලේකම්වරු ත්‍රිවිධ හමුදාවේ පිරිස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක අංශයේ මම හිතන්නේ 30000කට ආසන්න පිරිසක් දිවි පුදා තමයි අපේ රටේ ශ්‍රී ලංකාවේ මේ සාමය සමගිය ආරක්ෂා කළේ. අද අනුස්මරණය කරන දවස මේ මාසේ 18 වෙනිදා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ දිවි පිදූ අපේ රණවිනුවන් වගේම ඒ රටේ වෙනුවෙන් මහ මේවරක් සිද්ධ කරපු ගිහි පෙවදි හැමදෙනාම අපි බොහොමත්ම කෘතවේදීත්වයෙන් ගෞරවයෙන් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්න. ඉතාම හොඳ අවස්ථාවක් විදේශගතව සිට මේ කරන මේ සත්ක්‍රියාව මේ පින්කම කලින් නම් සඳහන් කරපු මේ පින්වතුන් නමින් අභාවයට ගිය ඥාති මිත්‍රාදීන් මීට 3 මාසයකට කලින් අභාවයට ගිය අපේ දයාබර පියාණන් ඇතුළු මේ අවස්ථාවට සහභාගී වී සිටින ඔබ සැම නමින් අභාවයට ගිය මව්පිය ගුරුවරාදී ඥාතීන් අපේ රණවිරුවන් සමග මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා. සුවපත් ආත්මයන්ටපත් වේවා. සසර දුකින් ඈතර වෙලා ලබන උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. බුද්ධ ආදී රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ දානය මේ දන්සල පැවැත්වීමෙන් පහළ කරගන්නා වූ පුණ්‍ය ශක්තියේ ආශිර්වාදයේ බල මහිමෙන් අපේ හික්කඩුවේ සමන් මහත්මයාට ලලිත් මහත්මයාට දයා මහත්මයා ඇතුළු බෞද්ධ සංගමේ හැම දෙනාටම මේ වෙනුවෙන් අපකැප වෙලා වේසිලා මාංශ වෙලා තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරපු සදහැවතුන්ට මේ පින්කමේ ආශිර්වාදයෙන් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා. අපේ මෙවර වෙසක් තේමාව හැටියට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මගින් ප්‍රකාශයටපත් කරලා තිබෙන්නේ බජේත විත්තේ කල්යාණේ බජේත පුරිසුත්තමේ කියන පාඨය තේමා කර ගැනීම. එනිසා ඔබට යහපත් වූ පුරුෂයන් යහපත් වූ පුද්ගලයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන තමන්ගේ ලෞකික අභිවෘද්ධිය සාධනය කරගෙන ලෝකාර්ථ අභිවෘද්ධිය සාධනය කරගන්න මේ පින්කම ආශිර්වාදයක් වේවා. නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම ලැබේවා. සංසාර දුකින් ඈතර වෙලා ලබන උතුම් නිවන් සුවයෙන් සැනසෙන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න.
දැන් මහා සංඝයා වහන්සේට පිරිකර පූජා කිරීම සඳහා අපි සමන් මහත්මයා ඇතුළු පිරිසට අවස්ථාව සැලසලා දෙනවා. කවුරුත් වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරා සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේ සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේ සදා සුත්ති භවන්තු තේ. කවුරුත් පේලියට කලබල කරන්නේ නැතුව දන්සල වඳින්න එන්න. පුංචි දරුවන්ට ප්‍රමුඛතාවය දෙන්න. දරුවන් ලැබෙන්නේ ඉන්න මව්වරුන්ටත් ප්‍රමුඛතාවය දෙන්න. අසනීපයෙන් ඉන්නවා නම් ඒයට සහාය වෙන්න. ඉතාලි ජාතිකයන් මේ පේලියේ ඉන්නවා නම් ඒයටත් ප්‍රමුඛතාවය ලබා දෙන්න. කවුරුත් සංසුන්ව සතුටින් මේ දානීය භුක්ති විඳින්න දැන් ඔබට අපි ආරාධනා කරනවා. එම දෙනාටම තෙරුවන් සරණයි. रसकामी अनुरागी मायम बंधन बंधन कल्वन शैलोदना पदे दुख जीवन पीरा भवय गलीला वन से मिनिसा भवय गलीला वन से मिनिसा रंग रंग रंजन भव छाया उत्तम शरणं सजामि धम्मं
रसकामी अनुरागी मायम रसकामी अनुरागी मायम बंधन बंधन कल्वन शैलोदना पदे दुख जीवन पीरा भवय गलीला वन से मिनिसा भवय गलीला वन से मिनिसा रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि रसकामी अनुरागी मायम रसकामी अनुरागी मायम बंधन बंधन कल्वन शैलोदना रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि पदे दुख जीवन पीरा भवय गलीला वन से मिनिसा भवय गलीला वन से मिनिसा रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि
තලාවේ ඇති වී නැති වේ තිමිර තලාවේ රංග රංග රංජන භව ඡායා රසකාමී අනුරාගී මායම් රසකාමී අනුරාගී මායම් බඳන බඳන කල්වන සෛලොදනා सपदे दुख जीवन पीरा भवय गलीला वन से मिनिसा भवय गलीला वन से मिनिसा रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि गमनं रसकामी अनुरागी मायम रसकामी अनुरागी मायम बंधन बंधन कल्वन सैलोदना रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि गमनं सपदे दुख जीवन पीरा भवय गलीला वन से मिनिसा भवय गलीला वन से मिनिसा रंग रंग रंजन भव छाया उत्तम शरणं गजामि गमनं धर्मे सत्य लादे